තාත්තට ඉස්සලා කෝල් කරා මොනවා මගුලට කෝල් කරනවා මන් දන්නේ. හලෝ කියපන්. මේ කොහෙද ඉන්නේ? මන් දැන් මේ පොට්ටේ ගෙන යන්න හදුවා විතරයි. ඔයාලට කෝල් කරේ. මේ අයියා අද විතර බඩු පොට්ට දෙන්න වේද? මොකද්ද? මල්ලි මම ඔබට කියලා දෙනවා සල්ලි ගේන්න බැයි නම් බඩු දෙන්න විදියක් නැහැ කොල්ලෝ. මොකද මං කරන්නේ බිස්නස් එකක් නේ බා. මමත් මේ සල්ලි බෙරන්න ඕනේ. නැත්තම් මමත් ගස් උඹත් ගස්. අනික උඹ ගිය පාර ගත්තේවත් තාම දුන්නේ නැහැ නේ බා. අයියා මට බෑ අයියා මට ඒක විකාර වෙනවා අයියා. මට තේරෙන්නේ නැහැ මොනවා කරන්න කියලා. අද විතර බඩු පොට්ට. ඇත්ත වල මොනවද ඕනේ? හරි ගෙනත් දෙන්න. මට මොනවද ඕනේ? මේ මට ඔය බයිල වැඩක් නැහැ බා. උඹට සල්ලි ගේන්න බැයි නම් මට බඩු දෙන්න විදියක් නැහැ. තේරුණාද? එතන කියන්නේ මං ගාව සල්ලි නෑ අයියා. මට ඉන්න බැරුව ඉන්නේ අයියා. අනේ බං. අයි බං ඔයාලා මහලු පොඩි කියන්නේ. ඔයාලගේ තාත්තා සල්ලි කාර්ය අරගෙන මේකද කියලා? එහෙම අයියා. අපේ ගෙදර යන සිස්ටම් එක දන්නවනේ. අපේ ගෙදරට සල්ලි තියනවා. මං යන විදියට මට සල්ලි දෙන්නේ නැහැ ගෙදරින්. නෑ. උඹ මට සල්ලි දුන්නේ නැත්නම් මම බඩු දෙන්නේ නැහැ. හරිද? තරහ වෙන්න එපා. උඹට සල්ලි නැත්තේ. එහෙනම් උඹට මොන හරි ගෙනත් දෙන්න පුළුවන් නම් මට වටින දෙයක්. අයියා හරි මෙහෙමයි. හරිද? පොඩි අයිටම් එකක් නම් තියෙනවා. ඒක මම බලන්න ඉන්න පොඩ්ඩකට මම බලන්න බං ඒක කියන්න. හරි උඹ ගෙනින්ක බලන්න. අපි කොහොමද මැච් එකක් ගහලා මොනවද කරමු. අනිත් එක මේ උඹ සල්ලි නැතුව හරි මොන හරි අඩුවක් නැතුව හරි මෙහෙට එන්න හදන්න එපා. හරිද? උඹා මට කෝල් කරන්නත් එපා. උඹ කෝල් කරනවා නම් සල්ලි හරි බඩු හරි හොයාගෙන මට කෝල් කරපන්. තේරුණානේ? හරි අයියා මම ඔතෙන් දෙන්නම් අයියා. පිස්සුද බං? මෙතෙන් දෙන්න එපා මං දැන් පොට්ටේ ගෙන යන්න යන්නේ. හරි මම වඩේ නම් කෝල් එකක් දෙන්න. හරි. හෙලෝ උඹට මං කෝල් කීයක් ගත්තා උඹට දැන් කෝල් ආන්සර් කරන්න බැරිද මගේ? මම පාඩම් කරලා හිටියේ. මට ඒ බයිලා වැඩක් නැහැ. උඹ මට හවස් වෙද්දි මට සල්ලි ඕනේ. මට සල්ලි හදිස්සි. උඹ මට සල්ලි දෙනවද නැද්ද කියපන්. මම කිව්වනේ මට බෑ කියලා. බඩ බැරි නම් බෑ. හරි දැන් උඹ කියන්නේ මට දෙන්න සල්ලි නැහනේ. බලපන් උඹෙන් සල්ලි ගන්න විදිය මං දන්නවා. හරි ඕන දෙයක් කරගන්න. ඉඳපන් මං උඹට කරලා පෙන්නන්න මගේ වැඩි ඉඳපන්කෝ. හලෝ අයියා මම මේ ගිය පොට්ටේට ඇවිල්ලා ඉන්නේ. උඹ බඩු විනාවද? ඔව් උඹ තනින්ද ආවේ? නෑ මං විතරයි ඉන්නේ. උඹ එතනමනේ ඉන්නේ? මම එතනම තමයි. හරි ඊටපන් මං දැන් එන ගමන්. හෙලෝ මොනවාද උඹේ ෆොටෝ තියෙන්නේ? බලපන් උඹ දැන් සල්ලි දෙන්න රෑන් කියන්නේ බලපන් උඹෙන් ගන්න ඉතින් මම ඔය ෆොටෝ ඔක්කොම දානවා හැමතැනම. හරි බලාගමු. බලපන් උඹට කරන දේ බලපන්කෝ ඉඳපන්. හොඳ දෙයක් කරගන්න. ඔබ මේ ආවේ කොහෙද යන්නේ? පොඩි කේස් එකක් හොයන්නේ. මම මේ පොඩ්ඩක් පල්ලයට ගම්පන් පොඩි අයිටම් එකක් හම්බුණා මේ අඩේකට දීලා පොඩ්ඩක් ඊයක් හරි හොයාගන්න. මම ගෙල්ල හම්බෙලන්න යන්න. මේ මොකද කේස් එක? පොඩි කේස් එකක්. හරි නැගපන් මේ තියාගෙන. නැගපන්.
තාත්තා මම ක්ලාස් ගිහින් එන්න. හරි අන්සලින් ඉන්න හරිද? අපි ගිහලා බලමු මොකද වෙලා තියෙන්නේ කියලා. කොහොම තමයි ඕවා ඉතින් එහෙම තමයි උනාට අපි කලබල වෙලා තීරණ ගන්න බෑනේ බං. හලෝ තාත්තේ පුතේ කොහෙද ඉන්නේ? මම මේ ගෙදර යන ගමන් තාත්තේ ඇයි අක්කට කවුද පීයෙන් ගලා? මං දැන් ඉන්නේ හොස්පිටල් එකේ. මොකක් ඔයාට ඉක්මනට හොස්පිටල් එකට එන්න පුළුවන්ද පුතේ? මයික් බෙන්ඩ් එන්න තාත්තේ පොඩ්ඩක් ඉන්න තාත්තේ ඔහොම ඉන්න තාත්තේ මොකද මම මේ කරේ? අයියෝ මයින් ඉල්ල. අයියෝ